හරි. එතකොට දැන් අපි දන්නවා සිවිල් නඩුවක අධිකරණය කොහොමද තෝරගන්නේ කියලා. සාමාන්‍යයෙන් අධිකරණයේ තෝරගන්න අපිට පේපර් එකේ තැන් දෙකක් සිද්ධ වෙනවා. තැන් දෙකකදී එක තැනක් තමයි ළමයි පළවෙනි ප්‍රශ්නේ පැමිණිල්ල කෙටුම්පත් කරන්න දෙනවා. අන්නේ පැමිණිල්ල කෙටුම්පත් කරද්දී ඒ පැමිණිල්ල දාන්න ඕන මොන අධිකරණයේද කියලා. අන්න එතනට අපිට වැදගත් වෙනවා ඒ ඉගෙනගත්ත තියරි ටික. ඊට අමතරව වර්තමාන පේපර් එක ලැබෙන ස්වභාවය අනුව වර්තමාන පේපර් එකේදී අ, වර්තමාන පේපර් එකේදී අපිට මේ වෙනමම ප්‍රශ්නයක් දෙනවා කෑලි පහකට කඩලා අතුරු ප්‍රශ්න පහක් දෙනවා එක ප්‍රශ්නයකට ලකුණු 3 ගානේ සිද්ධියක් දීලා ඒ සිද්ධිය තෝරගෙන අධිකරණයේ තෝරගන්න. සමහරවිට අහනවා මේ නඩුව පවරන්න කලින් යවන්න ඕන දැන්වීම මොන හරි තියෙනවද කියලාත් අහනවා. ලකුණු 3කට. ඉතින් සමහර ළමයි ලෙක්චරර් කියනවා මේ ලකුණු 15ම ගන්නවා කියලා. හරි. ඉතින් ওই ටික පාඩම් කරන් ගියා නම් කිසි කරදරයක් නැතුව අපිට ওই ලකුණු ටික ගන්න පුළුවන්. ගුරුතු පිටින් ෆේල් වුණාට ඒ ෆේල් වෙන්නේ රටේ නැති දේවල් කියව ඉඳලා පාඩම් කර කර ඉඳලා. අවශ්‍ය දේ ටික හරියට ග්‍රහණය කරගන්න. එතකොට වැඩේ ලේසි. සිවිල් නඩුවල කාර්යපටිපාටියෙන් ළමයි ඉස්සර ප්‍රශ්න අහලා තිබෙනෙම නැති තරම්. හැබැයි ගිය අවුරුද්දේ පේපර් එකේ මට මතක විදිහට පේපර් එකක තිබුණා ලඝු කාර්යපටිපාටියෙන් සම්පූර්ණ ලකුණු 15ක ප්‍රශ්නයක්. එහෙනම් දැන් මේකත් ටික ඊටාම වැදගත් කොටසක් බවට පත් වෙනවා. හරි. සිවිල් නඩුවල කාර්යපටිපාටිය ගැන. හරි. කාර්යපටිපාටින් දෙකයි තියෙන්නේ. එකක් තමයි සාමාන්‍ය කාර්යපටිපාටිය. අපි යෝකට ඉංග්‍රීසියෙන් කියනවා regular procedure. හරි. අනිත් කාර්යපටිපාටිය ලඝු කාර්යපටිපාටිය. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා summary procedure. ළමයි මෙහෙමයි. හිතන්නකෝ ඔයා ලෝයර් කෙනෙක් වෙලා ඔෆිස් එකක් දාගෙන වාඩි වෙලා ඉන්නවා. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කියනවා අනේ සර් මම විවාහ වුණා. විවාහ වුණේ මිනිස්සෙක් එක්ක නෙවෙයි යකෙක් එක්ක. මට දැන් ඉන්නම බෑ. මේ මනුස්සයට වෙන වෙන සම්බන්ධතාවක් තියෙනවා. මට ඩිවෝර්ස් වෙන්න ඕනේ. මට ඩිවෝර්ස් වෙන්න ඕනේ. මට ඩිවෝර්ස් එක අරන් දෙන්න. එතකොට මේ නඩුව පවරන්නේ අපි සාමාන්‍ය කාර්ය පටිපාටියෙන්. අපි මොකද කරන්නේ? අපි හිතමුකෝ අපේ සේවාදායකයාගෙන සේවාදායකයාට අපි නමක් දෙමුකෝ. මොකද්ද ගැලපෙන නම? අපි නිකන් එයාට දාමුකෝ නම දයාවතී කියලා. හරි? දයාවතී. හරි? එතකොට දයාවතී වෙනුවෙන් අපි මොකද කරන්නේ? පැමිණිල්ලක් කෙටුම්පත් කරනවා. පැමිණිල්ලේ කාරණා ඔප්පු කරන්න අපි මේගොල්ලන්ගේ මැරේජ් සර්ටිෆිකේට් එක ඇමුණුමක් විදිහට දානවා. හරි. දාලා අපි මේ දයාවතීගේ විස්තරය කියනවා. අහවල් දවසේ විවාහ වුණාය. වෛවාහක නිවස තිබෙන්නේ අහල් ප්‍රදේශයේ. මේකෙන් දරුවෝ ඉන්නව නම් දරුවෝ මෙච්චරක් ඉන්නවාය. ඊට පස්සේ මේ සැමියාගෙන් වෙන අකටයුතුකම් ටිකක් ලියනවා. මේ සැමියා මෙයාට පහර දෙනවාය. ඊට අමතරව මෙයාට වෙනත් අනියම් සම්බන්ධතා තියෙනවාය. හරි. ඔය මොන හරි අර අපි දන්නවනේ නේ විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ තියෙනවානේ දික්කසාද ඉල්ලන්න පුළුවන් පදන. ඕගොල්ලන්ට මේ පාඩ මේ අවසාන විභාගෙත් වර්ෂෙත් ඉගෙන ගන්න තියෙනවා ඒවා. එක්කෝ අනාචාරය, එක්කෝ ද්වේෂ සහගතව අතහැර යාම, එහෙම නැත්නම් විවාහ වන අවස්ථාවේ පවතින ලිංගික බෙලහීනතාවය. ඒක නම් ඔප්පු කරන්න හරි අමාරුයි සහ අපි ඒක පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට අනාචාරය හෝ ද්වේෂ සහගත අතහැර යාම තමයි ගොඩ වෙලාවට පාවිච්චි කරන්නේ. මොකක් හරි හේතුවක් දාලා පැමිණිල්ල දානවා. ඔන්න පළවෙනි පියවර. හරි? ඔන්න පළවෙනි පියවර. දෙවෙනි පියවර තමයි අපි මේ පැමිණිල්ලත් එක්කම විත්තිකාරයා හරියටම ඉන්න තැන ඇඩ්‍රස් එක දාලා සිතාසි ටිකකුත් print කරලා දෙනවා. ඒ සිතාසිය පැමිණිල්ල පිටපතුත් එක්ක අපි මේ ඔක්කොම අපි දෙන්න ඕනේ. අධිකරණයේ පැමිණිල්ල ගොනු කරද්දී පැමිණිල්ල පිටපත් සංඛ්‍යාවක් තියෙනවා, සිතාසි සංඛ්‍යාවක් තියෙනවා. ඇමුණුමුත් එක්ක පැමිණිල්ල එහෙම අපි ෆොටෝකොපි දෙන්න ඕන, සහතික පිටපත් දෙන්න ඕනේ. එතකොට දෙවනි පියවර තමයි ළමයි අර දයාවතීගේ ස්වාමි පුරුෂයා වන මේ නඩුවේ විත්තිකරුට සිතාසි යවනවා. සිතාසියේ ලියලා යනවා දිනයක් දාලා අහවල් දිනයේ අහවල් අධිකරණයේ පෙනී ඉන්න කියලා. ඔන්න දෙවනි පියවර. ඊට පස්සේ ඔන්න ඒ දවසට විත්තිකාරයා අධිකරණයට එනවා. අපි හිතමුකෝ දයාවතීගේ ස්වාමි පුරුෂයා පියදාස කියලා. පියදාස එනවා. පියදාස ආවහම මොකද වෙන්නේ? එදාට එයා නිකම්ම නෙවෙයි එන්නේ අර ලියපු පැමිණිල්ලට එයාගේ පැත්තෙන් තියෙන කතන්දරය ලෝය කෙනෙකුට කියලා ලියාවගෙන තමයි එන්නේ. අපි ඒකට කියනවා මොකක් කියලාද?
උත්තරය ගොනු කරනවා අධිකරණය. එතකොට පියදාසත් කියනවා එයාගේ කතාව. පියදාස කියනවා ස්වාමීනි ඔය දයාවතී ඔය කිව්වට දයාවතීට මගෙන් නම් හානියක් නැහැ. ස්වාමීනි දයාවතී තමයි මට පහර දෙන්නේ. මේ තියෙන මෙඩිකල් රිපෝට්ස් මගේ මේ ඉස්සරහා දත් තුනම කැඩුනේ දයාවතී ගහලා. ඔය. එතකොට මේ මම නෙවෙයි මෙතන වැරදිකාරයා දයාවතී තමයි වැරදිකාරයා. ස්වාමීනි දයාවතීගේ කතාව විශ්වාස කරන්න. ඔන්න ඔය කතාව උත්තරයෙන් පියදාස කියනවා. ඒ වගේ ඉතින් මොම කියන්නේ මම නිකන් ඔයගලන්ට තේරෙන්න කියන්නේ. දැන් ජජ් ඉස්සරහා තියනවා ළමයි පැමිණිල්ලක් තියෙනවා උත්තරයක් තියෙනවා. උත්තරයේ හරස් ඉල්ලීමක් තිබ්බොත් හරස් ඉල්ලීම කියලා කියන්නේ පියදාස එයාගේ උත්තරයෙන් අධිකරණයෙන් යම් යම් ඉල්ලීම් කරනවා. ස්වාමීනි මේ කාන්තාවට දෙන්න එපා අධික්කසාදය. මේ පැමිණිල්ල ප්‍රතික්ෂේප කරලා දාන්න. විතරක් නෙවෙයි මේ වෙනකම් මට මේ කරපු අඩන්තේට්ටන් වලට රුපියල් මිලියන 10ක වන්දියක් ලබා දෙන්න දයාවතීගෙන්. එහෙම ඉල්ලනවා සමහරු. හරිද? වන්දියක් ලබා දෙන්න. ඊට පස්සේ නඩු ගාස්තු ලබා දෙන්න කියලා එයා හරස් ඉල්ලීමක් කරලා තියෙනවා නම් පැමිණිලිකාරීට ආපහු chance එකක් හම්බ වෙනවා අර ලියපු උත්තරේට ප්‍රති උත්තරයක් ලියන්න. ප්‍රති උත්තරය. හැබැයි හරස් ඉල්ලීමක් නැත්නම් ප්‍රති උත්තරයක් නැහැ. එතකොට වැඩේ පැමිණිල්ලයි උත්තරේ විතරයි. ප්‍රති උත්තරයක් ගොනු කරන්න chance එකක් ලැබෙනවා. ওই ටික ඔක්කොම ගොනු කරාට පස්සේ අධිකරණය පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය කියලා එකක් හැදවනවා. එදාට පැමිණිලිකාර පාර්ශවයේ දයාවතිත් අධිකරණයට එනවා. විත්තිකාර පාර්ශවයේ කවුද ළමයි පියදාසත් එනවා. එයාගේ නීතිඥවරයාත් එනවා. දයාවතිගේ නීතිඥවරයාත් එනවා. ජජ් මෙතන ඉන්නවා. අර පැමිණිල්ල උත්තරය ප්‍රති උත්තරය ඊට අමතරව ළමයි පූර්ණ නඩු විභාග සම්මන්ත්‍රණයේ දවසට වෙනකොට දයාවතී පියදාසයි දෙන්නම තමන්ගේ නඩුවේ කරුණු ඔප්පු කරන්න ඉදිරිපත් කරන සාක්ෂිකාරයෝ කවුද කියලා සාක්ෂිකරුවන්ගේ ලයිස්තුව ඉදිරිපත් කරන්නත් ඕන. තමන් ඉදිරිපත් කරන ලේඛන මොනවද කියලා ලේඛන ලයිස්තුවක් දෙන්නත් ඕන. තව මොන හරි විශ්වාසයේ තියෙන සහතික පත්‍ර මේ මොන හරි ලේඛන තියෙනවා නම් ඒවත් ලබා දෙන්න ඕන පිටපත් එක්ක අධිකරණයට. අපි ඒකට කියන පූර්ව නඩු විභාග පියවර කියලා. පූර්ව නඩු විභාගයට පළමුවෙන්ම නියම කරපු දිනේට දින 30කට පෙර ওই ටික ඔක්කොම සබ්මිට් කරන්න ඕන අධිකරණයට. හරිද? දැන් ඒ ටිකත් ජජ් අතේ තියෙනවා. ඊට පස්සේ මේ නඩුවේ පැමිණිල්ලයි උත්තරේ දිහා බල බල දෙන්නම පිළිගන්න කරුණු ටික මාක් කරලා දෙන්න ඕනේ. ඒවට අපි කියනවා පිළිගැනීම. දයාවතී කියනවා මෙයාව බැඳලා කියලා පියදාසත් කියනවා ඔව් මම බැඳලා හිටියා කියලා දෙන්නම පිළිගන්නවා. පිළිගැනීම. දයාවතී කියනවා අපි හිටියේ කුරුඳුවත් එක්ක ගෙදරක කියලා පියදාසත් කියනවා ඔව් අපි හිටියේ කුරුඳුවත් එක්ක කියලා. වෛවාහක නිවස පිළිගන්නවා. පිළිගැනීම අය හබ කරන්න දෙයක් නැහෙනේ. ඒවා පිළිගන්නවා. ඊට පස්සේ වෙනම ලැයිස්තුවක් හදන්න ඕනේ දෙන්නම හදලා දෙනවා. ඒ දෙකම බලලා ජජ් තව අලුතෙන් එකක් හදනවා. විසඳිය යුතු ප්‍රශ්න. දයාවතී කියනවා පියදාස ගහනවා කියලා. පියදාස කියනවා දයාවතී ගහනවා කියලා. දැන් ඒව පිළිගන්නේ නැන්නේ දෙන්නට දෙන්න කියා ගන්නවනේ. පැමිණිලිකාරිය විසින් විත්තිකාරියට පහර දෙනවාද? පහර දුන්නාද? විත්තිකරු විසින් පැමිණිලිකාරියට පහර දීමක් කළාද? මොන හරි විසඳිය යුතු ප්‍රශ්න. හරි. විත්තිකරුට වෙන සම්බන්ධතා තියෙනවාද? පැමිණිලිකාරිය නිවසේ ද්වේෂ සහගතව හැසිරෙනවාද? ඒ වගේ මොනවා හරි අර පැමිණිල්ලයි උත්තරේ දිහා බල බල දෙපාර්ශවයේ පිළිගන්නේ නැති කරුණු ප්‍රශ්න විදිහට ලයිස්තුවක් හදා ගන්නවා. අන්න ඒ ප්‍රශ්න වලට උත්තර හොයන එක තමයි නඩු විභාගයෙන් කරන්නේ. ඒ උත්තර හොයද්දී පැමිණිලිකාරියගේ සාක්ෂිකරුවෝ ඉදිරිපත් කරනවා. පැමිණිලිකාරියගේ පැත්තෙන් ඉදිරිපත් කරන්න තියෙන ලේඛන ඉදිරිපත් කරනවා. විත්තිකාරයාගේ පැත්තෙන් ඉදිරිපත් කරන්න තියෙන සාක්ෂි ඉදිරිපත් කරනවා. අල්ලපු ගෙදර සුමනාක්කා ස්වාමීනි මේ ඇත්ත තමයි මේ පියදාස මල්ලි කියන්නේ මේ දයාවතී නංගිට හරියට කේන්ති යනවා. ගහනවා තමයි. ඉන්න බෑ තමයි. දන්ත වෛද්‍යවරයා එළගෙන ආව ස්වාමීනි පහර දීමක් කළා තිබ්බා පොලිසිය පැමිණිල්ලකුත් දාලා තියෙනවා. මං ගාවට තමයි ආවේ මම තමයි ඉස්සරහා දත් උනා. ඊට පස්සේ හදලා දුන්නේ. මේකේ වෛද්‍ය වාර්තාව. ලේඛන ඉදිරිපත් කරනවා. දැන් මෙතකොට නඩු විභාගයේදී ඔය සාක්ෂිකාරයෝ එකින් එක ගෙන්නලා නඩු විභාග කරනවා. විභාග කරලා අවසාන තීන්දුව ජජ් දෙනවා. එතකොට අන්තිම වෙද්දී තේරෙනවා කවුද කාටද ගැහුවේ කවුද යකා කවුද අහිංසකයා කියලා තේරෙනවා.
අවසාන තීන්දුව දෙනවා. අවසාන තීන්දුව දෙන්නේ ළමයි නයිසයි ආඥාවක් විදිහට. ඒ කියන්නේ ඒක මාස 3ක් යනකම් නියත කරන්නේ නැහැ. නයිසයි තීන්දුව ප්‍රකාශය වෙනවා. මොකද අපේ රටේ මේ විවාහය කියන එක ලොකු සංස්කෘතික වටිනාකමක් දීපු ලොකු බැඳීමක් තියෙන එකක්. එක පාට ඩිවෝර්ස් කරන්නේ නැහැ. ඒක අපේ රටේ එක පැත්තකින් දුර්වලතාවයක් නීතියේ. තවත් පැත්තකින් ඉතින් අර මේ පවුල කියන සංකල්පයට දුන්නු වටිනාකමක්. ඔයගොල්ලන්ට ඔය ගැන ඉස්සරහට සිවිල් 2 වලදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න හම්බෙනවා. එතකොට එහෙම ගත්තොත් නයිසයි තීන්දුව දීලා මාස 3කින් තමයි මේ තීන්දුව නියත බවට පත් කරන්නේ. දැන් බලන්න මේ නඩුව ආපු විදිහ පැමිණිල්ල කෙටුම්පත් කරා. විත්තිකාරයාට සිතාසිය යවුවා. උත්තරය කෙටුම්පත් කරා. ඊට පස්සේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින නියම කරා. ඒ අතරතුර සාක්ෂි ලැයිස්තුව අධිකරණය ගොනු කරා. ලේඛන ලැයිස්තුව ගොනු කරා. දැන් මේ අලුත් සංශෝධනයෙන් ආව ළමයි ඉලෙක්ට්‍රොනික ආකාරයෙන් ලේඛන ගොනු කරන්න පුළුවන්. ශ්‍රව්‍ය දෘශ්‍ය රෙකෝඩන විද්‍යුත් සාක්ෂි පරිගණක සාක්ෂි ඉලෙක්ට්‍රොනික දත්ත පණිවිඩ ආදී තියෙනවා නම් ඒව ගොනු කරන්න පුළුවන්. ඊට පස්සේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පවත්වනවා. පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයේ දවසේ විසඳිය යුතු ප්‍රශ්න මොනවද කියලා ජජ් අඳුන ගන්නවා. සාක්ෂිලයිත්වයේ අවශ්‍ය සාක්ෂිකාරයෝ ටික නම් කරනවා, අනවශ්‍ය අය කපා දානවා. ලේඛන වලින් අත්‍යවශ්‍යව නම් කරනවා, අනවශ්‍යව කපා දානවා. කපා දාලා ඒ මත පදනම් වෙලා නඩු විභාගයේ පවත්වනවා. නඩු විභාගයේ අවසානයේදී දෙපාර්ශවයේම ලිඛිත දේශන පැමිණිලිකාරයා සියලු සාක්ෂි සම්පින්ඩනය කරමින් පැමිණිලිකාරියගේ කතාව අධිකරණයට කියනවා. ඒක ගොඩක් වෙලාට ටයිප් කරලා දෙනවා. විත්තිකාරයා විත්තිකාරයාගේ පැත්තේ සාක්ෂි සම්පින්ඩනය කරමින් විත්තිකාරයාගේ කතාව විත්තිකාරයාගේ නීතිඥවරයා කියනවා. ඒ ලිඛිත දේශනත් අවසන් වුණාට පස්සේ ජජ්ජේ සියල්ල බලලා අවසාන තීන්දුව දෙනවා නයිසයි ආඥාවක් විදියට. මාස 3ක් ගියාට පස්සේ ඒක නියත කරනවා. ඔන්න ඔය කාර්යපටිපාටියට තමයි අපි කියන්නේ මොකක්ද? සාමාන්‍ය කාර්යපටිපාටිය. එහෙනම් සාමාන්‍ය කාර්යපටිපාටිය ඕගොල්ලන්ට තේරෙනවා ලොකු කාලයක් යන එකක්. හරිද? සිවිල් නඩු විධාන සංග්‍රහයේ 7 වගන්තියේ කියනවා සිවිල් නඩුවක කාර්යපටිපාටිය එක්ක සාමාන්‍ය නැත්තම් ලඝු. හැබැයි ලඝු කාර්යපටිපාටියට යන ඒවා සිවිල් නඩු විධාන සංග්‍රහයේ ප්‍රකාශිතවම දාලා තියෙනවා. ඒවා හැරුණහම ඉතුරු නඩු ඔක්කොම සාමාන්‍ය කාර්යපටිපාටියේ නඩු. හරි? එතකොට ඕක තමයි ඔයගොල්ලන්ට තේරුම් ගන්න තියෙන පළවෙනිම දේ. එතකොට ඒ යටතේ නිදර්ශනයක් තියෙනවා. ඒව නම් එච්චර වැදගත් නෑ. හරි? දැන් අපි බලමු මොකක්ද මේ ලඝු කාර්යපටිපාටිය කියන්නේ කියලා. හරි? එතකොට ලඝු කාර්යපටිපාටිය කියන්නේ මෙන්න මෙහෙම එකක්. ලඝු කාර්යපටිපාටිය යටතේ විභාග කරන්න පුළුවන් නඩු සිවිල් නඩු විධාන සංග්‍රහයේ පැහැදිලිවම දාලා තියෙනවා. හරිද? ඉස්සරහට දීර්ඝ වශයෙන් ඉගෙන ගන්නවා. මම දැනට නිකන් උදාහරණ විතරක් කියන්නම්. කාන්තාවකුයි පිරිමියෙකුයි වාසයෙන් සහ සංවාසයෙන් වෙන් වෙලා ජීවත් වෙනවා. අධිකරණයේ මේ වෙන්වීමේ තීන්දුවක් ලබා ගන්නේ නැතුව අවුරුදු 7ක් ළමයි ලඝු කාර්යපටිපාටියෙන් දික්කසාදය ඉල්ලන්න පුළුවන්. ඉල්ලපු ගමන් දෙනවා. අර නඩු විභාගයේ කිරිලි මොකුත් නැහැ. පෙත්සමක් දෙවුරුම් පෙත්සමකින් කරුණු සනාථ කරලා අදාළ ලේඛනත් එක්ක අධිකරණයේ ලඝු කාර්යපටිපාටියෙන් නඩු පවරනවා. අධිකරණයේ ඒක විභාග කරලා තීන්දුව ලබා දෙනවා. එච්චරයි. නඩු විභාග කිරිලි මොකුත් නැහැ. අධිකරණමය වෙන්වීමක් ලබාගෙන අවුරුදු 2ක් ගියාට පස්සේ ලඝු කාර්යපටිපාටියෙන් ඩිවෝර්ස් එක ඉල්ලනවා. දෙනවා. හැබැයි මෙතනදී තෙන්නකෝන් ඉදිරිව තෙන්නකෝන් නඩු තීන්දුවේදී පොඩි සීමාවක් දැම්මා. අහිංසක කලත්‍රයාට විතරයි පුළුවන් ඉල්ලන්න. අහිංසක නැති කෙනාට මෙහෙම ගිහිල්ලා දික්කසාදේ ගන්න බෑ. ඒක ඉස්සරහට දීර්ඝව ඉගෙන ගන්න තියෙනවා. ඔය එකක්. තව එකක්. A කියලා මිනිස්සෙක් B කියලා මිනිස්සෙකුට රුපියල් ලක්ෂ 2ක චෙක් එකක් දීලා. B කියන මිනිස්සයා මෙයාට මිනිරන් වගේක් විකුණලා. ඒ මිනිරන් වල ගාස්තුව තමයි ලක්ෂ 2කින් දීලා තියෙන්නේ. මෙයාට දුන්නු මිනිරන් වලට අදාළව නිකුත් කරපු බිල් පත තියෙනවා නම්
A විසින් A සඳහා B ට ලබා දුන්නු චෙක් පත තියෙනවා නම් නමුත් චෙක් එක මුදල් කරගන්න ගියාට පස්සේ account එකේ සල්ලි නෑ ඒකේ චෙක් එක රිටර්න් වෙනවා. මෙයාට කිව්වහම සල්ලි දාන්නෙත් නෑ. චෙක් එක රිටර්න් වුණා නම් මට සල්ලි දෙන්න කියනවා සල්ලි දෙන්න උවමනාවකුත් නෑ. ළමයි බීට පුළුවන් කෙලින්ම අධිකරණයට පෙත්සමක් සහ දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරන්න අර බිල්පත් අර චෙක් එකේ චෙක් ලබා දුන්නු චෙක් එකේ ඔරිජිනල් එක ඒවත් එක්ක අධිකරණයට ගිහින් මේ කතාව කියන්න පුළුවන්. ලඝු කාර්ය පටිපාටියෙන් නඩුව පවරන්න පුළුවන්. ප්‍රමාණය කළ මුදල් ඉල්ලීම් පිළිබඳව ලඝු කාර්ය පටිපාටිය කියලා මේක අපි ඉස්සරහට වෙනමම ඉගෙන ගන්නවා. හරිද? එතකොට ජජ්ට නඩු විභාග කරන්න දෙයක් නැහැ. චෙක් එකේ තියෙනවා ඒක රිටර්න් වුණා කියලා දැනුම් දීමකුත් කරලා තියෙනවා බැංකුවෙන් ඒක පිළිබඳව විධිමත් ආකාරයක ලේඛනයක් දීලා තියෙනවා account එකේ සල්ලි නැතිව දෙන්න බැරි වුණා කියලා චෙක් එක රිටර්න් වෙලා තියෙනවා අර බිල්පත් ඒව ඔක්කොම විශ්වාස කරන්න පුළුවන් ළමයි අධිකරණය සිතාසියක් නෙවෙයි යවන්නේ ඊට කියනවා ඔබ මේ චෙක් පතේ සඳහන් මුදල ගෙවන්න අහවල් දිනේට අධිකරණයට එන්න කියලා කෙලින්ම නියෝගය යවන්නේ ගෙවන්න කියලා. එතකොට ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් මෙතන බැරි වෙලාවත් මේ මිනිස්සයා බොරුවක් කිව්වොත්. ඒ වෙලාවට ළමයි ඒට අයිතිවාසිකමක් තියෙනවා අධිකරණයට කියන්න නෑ ස්වාමිනී ඔය චෙක් එකට මං සල්ලි දාලා ඕක වෙන චෙක් එකක්. නැත්තම් ඔය මට මිනිරන් දුන්නේ නෑ ඒ අපි වෙන කෙනෙකුට දාලා මේ බොරු නඩුවකට මාව දාලා තියෙන්නේ. එයා ඒ කියන කතාව අහලා අධිකරණයේ මෙයාට විත්තිවාචක ඉදිරිපත් කරන්න අවසර දෙනවා. හැබැයි සමහරලාට කොන්දේසි දාන්න පුළුවන්. ඔයා ඔයාගේ කතාව කියන්න හැබැයි ඊට කලින් මේ චෙක් එකේ සඳහන් මුදල අධිකරණයේ තැන්පත් කරලා එන්න. ඒ වගේ කොන්දේසියක් දාන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට නම් කිසිම කොන්දේසියක් නැතුවත් අධිකරණයට පේනවා නම් මෙතන විත්තිකාරයාගේ යම් කිසි ඇත්ත කතාවක් තියෙනවා කියලා කිසිම කොන්දේසියක් නැතුවත් විත්තිවාචක ඉදිරිපත් කරන්න අවසර දෙන්න පුළුවන්. එහෙම අවසර දුන්නොත් එහෙම ඒක ආපෞසරයක් සාමාන්‍ය කාර්ය පටිපාටියක නඩුවක් වගේ දිගට යනවා. නමුත් ඇත්තටම ඒ වංචනික පුද්ගලයෙක් නම් එයා දෙන්න ඕන සල්ලි චෙක් එකට දාන්න දැමිය යුතුව තිබුණා නම් මේ නියෝගයට පස්සේ චෙක් එකට සල්ලි අධිකරණයට ගෙනල්ලා බාර දීලා නඩුව එතනින් අවසానයි. ලඝු කාර්ය පටිපාටිය. ලඝු කාර්ය පටිපාටිය පෙස්සමකින් දිවුරුම් පෙස්සමකින් සනාථ කරපු කරුණු අදාළ ලේඛනත් එක්ක අධිකරණයට ගිහිල්ලා බාර දෙනවා. විත්තිකාරයට යවන්නේ සිතාසි නෙවෙයි 19 ආකෘතියේ සිතාසි. අපි ඒ කියන්නේ ඒකදී විශේෂයෙන් එක නියෝගය තමයි සඳහන් වෙන්නේ. ඔබ විසින් අධිකරණයට පැන මේ මුදල ගෙවන්න. එහෙම තමයි ඒක තියෙන්නේ. ලඝු කාර්ය පටිපාටිය. බලන්න අර උත්තර පූර්ණ නඩු විභාග සම්මන්ත්‍රණේ කිසිවක් නැහැ. හරිම සරලයි. තව ලඝු කාර්ය පටිපාටියෙන් නඩු පවරනවා ළමයි බාල වයස්කාරයෙක් වෙනුවෙන් නඩු පවරද්දී සහායක මිත්‍රයෙක් පත් කරගන්න. දැන් මොවා කිව්වට තේරෙන්නේ නැහැ. සිවිල් 2 වලට ඉගෙන ගන්න තියෙන අපි ඒවා ඉස්සරහට කතා කරමු. එහෙනම් දැන් ඕගොල්ලන් මේ නෝට් එක හොඳට කියවගෙන යන්න. හත වගන්ති එහෙම කටපාඩම් කරන්න නම් හිතන්නවත් එපා වැඩක්ම නැහැ අවශ්‍ය නැහැ. හරි? එතකොට වැදගත් වෙනවා හැබැයි සාමාන්‍ය කාර්ය පාටික නඩුවක පියවර ටික දැනගෙන ඉන්න එක. පැමිණිල්ල ගොනු කරනවා උත්තරය විත්තිකරුට හරස් හිමිකම් පෑමක් කරන්න පුළුවන් ප්‍රතිඋත්තරයක් හරස් ඉල්ලීමක් තියෙනවා නම් ප්‍රතිඋත්තරයක් දෙන්න පුළුවන්. හරි? ඊට පස්සේ නඩු විභාගයට කලින් බෙහෙරුම් කරගන්න පුළුවන්. ප්‍රධාන විසඳිය යුතු ප්‍රශ්න මොනවද කියලා විසඳලා තීරණය කරනවා නඩු විභාග කරනවා ලිඛිත සැලකිරීම කරනවා අවසාන වශයෙන් විනිශ්චය ලබා දෙනවා. ඔය ටික තමයි පියවර. එතකොට යම් නඩුවක් ලඝු ආකාරයෙන්ද විභාග කරන්නේ නැත්නම් සාමාන්‍ය කාර්ය පටිපාටියෙන්ද කියලා තීරණය කරන්නේ කොහොමද? ජයවීර versus ඔබේසේකර and 5 others කියන නඩු තීන්දුවේදී කියනවා සිවිල් නඩු විධාන සංග්‍රහයේ ක්‍රියාපටිපාටිය ලඝු ආකාරයෙන් දක්වලා නැත්නම් සාමාන්‍ය කාර්ය පටිපාටිය. වෙනත් ඕනම නීතියක් මගින් ලඝු ක්‍රියාපටිපාටිය අනුගමනය කළ යුතු බව දක්වලා නැත්නම් එතකොටත් සාමාන්‍ය කාර්ය පටිපාටිය. යම්කිසි නඩුවකට කිසිම ක්‍රියාපටිපාටියක් දක්වලා නැත්නම් එතකොටත් යන්නේ සාමාන්‍ය කාර්ය පටිපාටිය. මේ වචන තුනේම සරලව අපිට තේරෙන දේ මොකක්ද? යම් නඩුවක් ලඝු ආකාරයෙන් විභාග කරන්න ඕන නම් ඒක ප්‍රකාශිතවම දීලා තියෙනවා. එහෙම නැති හැම අවස්ථාවකදීම සාමාන්‍ය කාර්ය පටිපාටියෙන් විනිශ්චය කරා නම් හරි. එච්චරයි. එතකොට අටවගන්තිය වැදගත් වෙනවා. අටවගන්තිය කියනවා මෙම ආඥාපනතෝ වෙනත් නීතියක් මගින් ලඝු කාර්ය පටිපාටියක් මගින් නඩු පැවරිය හැකි බව විශේෂයෙන් විධානය කර ඇති ක්‍රියාමාර්ග හැර අනිත් සෑම ක්‍රියාවක්ම මෙතැන් සිට නියම කර ඇති පරිදි සාමාන්‍ය කාර්ය පටිපාටියෙන් කරගෙන යා යුතුය. ඔය කීප ටික තමයි දැන් ඔය කතා කරේ. හරිනේ.
එහෙමනම් දැන් ඕගොල්ලන් දන්නවා ලඝු කාර්යපටිපාටිය කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍ය කාර්යපටිපාටිය කියන්නේ මොකක්ද කියලාත් දන්නවා. ලඝු ආකාරයටද සාමාන්‍ය ආකාරයටද දඬුව විභාග කරන්න ඕනේ කියලා කිව්වත් ඕගොල්ලන් දැන් ඒක තෝරගන්න දන්නවා. ඊට පස්සේ මම ඕගලන්ට කිව්වේ පැහැදිලිව ප්‍රශ්නයක් ආවා කියලා. ලඝු කාර්යපටිපාටියක පියවර. හරිද? එතකොට මේක නම් බලාගන්න. මේකෙන් ප්‍රශ්නයක් අහුවා එකපාරක්. එහෙනම් 373 වගන්තියේ කියනවා ළමයි අධිකරණයට ලඝු ආකාරයෙන් නඩුවක් ඉදිරිපත් කරනවා නම් අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුත්තේ ලිඛිත පෙත්සමක් මගින්. නිසි ලෙස මුද්දර අලවලා තියෙන්න ඕනේ කි. එහෙනම් ලඝු ක්‍රියාපටිපාටියට නඩුව ආරම්භ කරන්නේ කොහොමද? නිසි ලෙස මුද්දර අලවපු පෙත්සමකින්. සාමාන්‍ය කාර්යපටිපාටිය කොහොමද පටන් ගන්නේ? පැමිණිල්ලකින්. හොඳට මතක තියාගන්න වචන දෙකේ වෙනස. සාමාන්‍ය කාර්යපටිපාටියේ නඩුව පටන් ගන්නේ පැමිණිල්ලකින්. ලඝු කාර්යපටිපාටිය පෙත්සමකින්. 374 වගන්තියේ කියනවා මේ පෙත්සමේ අන්තර්ගත යුතු විස්තර. අධිකරණයේ නම පෙත්සම ඉදිරිපත් කරන දිනය, පෙත්සම් කරුගේ හෝ කරුවන්ගේ විස්තර, පදිංචි ස්ථාන, වග උත්තරකරුවන්ගේ නම් විස්තර. හරි බලන්න එතනත් ඕගලන්ට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. පැමිණිල්ලක නම් පාර්ශව දෙක පැමිණිලිකරු සහ විත්තිකරු. හරි නමුත් ලඝු කාර්යපටිපාටියේ ඉදිරිපත් කරන පෙත්සම පෙත්සම්කරු වග උත්තරකරු රෙස්පොන්ඩන්ට් මේක ඩිෆෙන්ඩන්ට් ප්ලේන්ටිෆ් පෙටිෂනර් වචන ටික හොඳට ඉගෙන ගන්න. ප්ලේන්ටිෆ් ඩිෆෙන්ඩන්ට් පෙටිෂනර් රෙස්පොන්ඩන්ට්. වග උත්තරකරුවන්ගේ නම විස්තර පදිංචි ස්ථාන. අයිදුම්පතේ පදනම එහි තත්ත්වයේ සම්බන්ධ වන කරුණු සරල හා සංක්ෂිප්ත ප්‍රකාශ වලින් ඒසේ කිරීමට පෙත්සම්කරුට තියෙන අයිතිය, පෙත්සම්කරු ඉල්ලා සිටින සහනය, නියෝගය සඳහා යදී ඔන්න ඔය ටික දාන්න ඕන. කටපාඩම් කරන්න එපා නිකන් ඕක නිකම්ම මතක හිටිය ඔයගොල්ලන්ට. 377 වගන්තියේ කියනවා ඉදිරිපත් කරන කාරණා පිළිබඳව අධිකරණය සෑහීමකට පත් වෙනවා නම් නයිසයි ආඥාව ඒ ගමම්ම නිකුත් කරනවා. ඒ කල්දදා ඉන්න දෙයක් නැහැ. චෙක් එකකින් මට අහවලාගෙන් සල්ලි ගන්න තියෙනවා. මං අහවල් බඩු තමයි එයාට බාර දුන්නේ. මෙන්න ඒකේ බිල්පත, මෙන්න එයා දුන්නු චෙක් එක, මෙන්න චෙක් එක රිටර්න් වුණා. මේ මුදල් මට අය කරවලා දෙන්න. බලපු ගමන් අධිකරණයට තේරෙනවා ඇත්ත තමයි කියන්නේ කියලා. එතකොට මොකද කරන්නේ? කෙලින්ම නයිසයි ආඥාව තමයි නියෝග කරන්නේ. ඊට පස්සේ එහෙම නැත්තම් පෙත්සමේ කාරණා වග උත්තරකාරයාත් ගෙනලා විභාග කරන්න දිනයක් නියම කරනවා. පෙත්සමේ මූලික කරුණු පිළිබඳව සෑහීමට පත් වෙනවා නම් සමහර ලාවට වාරණ නියෝගයක් නිකුත් කරන්නත් පුළුවන්. එතකොට එහෙනම් එතනදී දේවල් තුනක් වෙන්න පුළුවන්. ඕක අහලා තිබ්බනේ. ඕක අහලා තිබ්බා. ලඝු කාර්යපටිපාටියෙන් පෙත්සමක් ඉදිරිපත් කළ හැකි විට ලබා දිය හැකි ප්‍රතිකර්ම තුන කවරේද? එක්ක නයිසයි ආඥාව නිකුත් කරනවා. එහෙම නැත්නම් වග උත්තර කරුත් ගෙනලා විභාග කරන්න දිනයක් නියම කරමින් පෙත්සමේ මූලික කරුණු සෑහීමට පත් වෙනවා. වාරණ නියෝගයක් නිකුත් කරනවා. ඔච්චරයි. හරි. එතකොට පෙත්සම අධිකරණයේ ගොනු කරනවා, වාරණ නියෝගයක් වුණ නයිසයි ආඥාවක් ලබා ගන්නවා, වග උත්තර කරුට කරුණු විභාග කරන්න දිනයක් නියම කරනවා. ඊට පස්සේ ළමයි බැරි වෙලාවත් ඒ නියම කරපු දිනයේදී පෙත්සංකාරය අධිකරණයට ඇවිල්ලා නැහැ. මොකද කියන්නේ? පෙත්සම නිෂ්ප්‍රභා කරනවා. මොකද වගන්තිය? 380. පෙත්සම නිෂ්ප්‍රභා එහෙනම් එදාට අනිවාර්යෙන් යන්න ඕන. අනිවාර්යෙන් යන්න ඕන. හරි? පෙත්සංකාරය අධිකරණයට ඇවිල්ලා අර පෙත්සමේ තියෙන කාරණා පිළිගන්න ඔව් ස්වාමිනී ඇත්ත තමයි මිරිරන් ගොඩක් ගත්ත තමයි චෙක් එකක් දුන්න තමයි සල්ලි ඒ දවස්වල නැතුණ අනේ මම පිළිගන්නවා. මොකද කියන්නේ? පෙත්සම පිළිගන්නවා නම් නයිසයි ආඥාවේ වාරණ නියෝග පිටපතක් වග උත්තරකාරයාට ලබා දෙනවා 379. බැරි වෙලාවත් නියම කරන දිනේදී මේ 382 තමයි පෙනී නොසිටි විට නිෂ්ප්‍රභා කරන්නේ. මෙතන නිෂ්ප්‍රභා කරන්න ළමයි පෙත්සමේ කරුණ ගැන සෑහීමකටපත් වෙන්නේ නැත්තම් පෙත්සම දැම්මට පස්සේ අධිකරණය හිතනවා මේ දීලා තියෙන බිල් එක වෙන කෙනෙකුට දුන්න එකක්. ඒට දුන්න එකක් නෙවෙයි. අධිකරණයේ දාලා තියෙන කරුණ ගැන සෑහීමකටපත් වෙන්නේ නැහැ. මොකද කියන්නේ? නිෂ්ප්‍රභ කරනවා පෙත්සම. හරි. හැබැයි යා එදාට පෙත්සම් කරු අධිකරණයට ආවේ නැත්තම් එතකොටත් නිෂ්ප්‍රභා කරනවා.
වග උත්තරකරු අධිකරණයේ පෙනී නොසිටියේ නම් මොකද වෙන්නේ? 383 වගන්තියේ විස්තර කරනවා. එතකොට එයා ආවේ නැතත් අර දුන්නු නයිසයි ආඥාව ප්‍රකාරව ඉදිරි කටයුතු තීන්දුව කරනවා. 383 මේවා දීර්ඝ වගන්තිය කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ යම් මට්ටමකට දැනගෙන ඉන්න ප්‍රමාණවත්. ඊට පස්සේ දෙපාර්ශ්වයේම අධිකරණයේ පෙනී හිටියොත් එහෙනම් මොකද වෙන්නේ? එහෙම වුණොත් එහෙම පෙස්සම විභාගයට ගන්නවා. අහනවා දෙපාර්ශ්වයෙන්ම කරුණු. හරිද? එතකොට ඒකෙදි වග උත්තරකාරයට පෙස්සමේ තියෙන කරුණ වලට විරුද්ධව කරුණු දක්වන්න අවසර ලැබෙනවා. හැබැයි යම්කිසි ලේඛනයක් ඉදිරිපත් කරන්න එයා අපේක්ෂා කරනවා නම් පැය 48කට කලින් දැන්වීමක් ලබා දෙන්න ඕනි. 384 වගන්තිය. වග උත්තරකාරයා කියන දේවල් වලට විරුද්ධව කරුණු දක්වන්න පෙස්සම් කරුටත් හිමිකමක් තියෙනවා. 385 වගන්තිය. ඒ කියන කරුණුවට අදාළව අතිරේක සාක්ෂි විමසන්න හෝ විචාරණ සඳහා පෙස්සම් කරුට අවසර තියෙනවා. 386 වගන්තිය. දෙපාර්ශ්වයේම සාක්ෂි මෙහෙයුවට පස්සේ අධිකරණය අවසාන නියෝගය නිකුත් කරනවා. 387 වගන්තිය. ඊට පස්සේ ඒ දුන්නු තීන්දුව අර කලින් දුන්නු නයිසයි ආඥාවේ හරි අතුරු තහනම් නියෝගයේ මත හරි පිටසන් කරනවා. ඕක තමයි අවසානයේ වෙන්නේ. හරි? එහෙමනම් ඔන්න ඔය ටික තමයි ළමයි ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන්නේ. ලඝු කාර්ය පටිපාටිය සහ සාමාන්‍ය කාර්ය පටිපාටිය කියන කොටස් දෙකේදී ඉතින් ওই ටික බලා ගන්න මම ඔයගොල්ලන්ට මේ අර කොලෙජ් එකේ නෝට් ටික ෂෙයා කරගන්න කියලා තියෙනවා. මට පුළුවන් ඒවා මට ලබා දෙන්න පුළුවන් ළමයි ඔයගොල්ලෝ ඇත්තටම පාඩම් කරන්න ඕනේ මේ පන්තිවල උගන්වන බහුබෝත නෙවෙයි. ලෙක්චරර් මොනවද ඉගැන්වුවේ ඒ ටික තමන් හැමදාම කියන කාරණයක්. නීතිය කියන්නේ සාගරයක් වගේ. ඉගෙනගෙන ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. එකම දේ ඔයගොල්ලන් යම් විභාගයක් කරනවා නම් නීතිය සම්බන්ධව ඔබට උගන්වපු ගුරුවරයා දුන්නු දේමයි බලා ගන්න ඕනේ. ඉතින් ලෝ කොලෙජ් එකේ අභ්‍යන්තර සිසුන් හරි වාසනාවන්තයි ඒගොල්ලන්ට ඔක්කොම ටික ලැබෙනවා. නමුත් මේ LLB කරන අය හරි අමාරුවේ වැටෙන සමහර වෙලාවට පොඩි කාලයයි හම්බ වෙන්නේ ලෙක්චර් වලට යන්න පහසුකම ටිකක් අඩුයි. ඉතින් ඒ වුණාට ඔයගොල්ලන්ට ලයිබ්‍රරි එකෙන් හරි ලෝ කොලෙජ් එකෙන් හරි සොෆ්ට් කොපි විදියට හරි මේ ලෙක්චරර්ගේ නෝට්ස් ටික හම්බ වේවි. කරුණාකරලා ඒ ටික A to Z බලන්න. මම දෙන නෝට් එකත් එක්ක එක කම්පෙයාර් කරලා බලන්න. මම වැරදි දෙයක් උගන්වලා තියෙනවද? පැහැදිලි කරගන්න දෙයක් තියෙනවද? ඒ ටික ඔක්කොම අහන්න කිසි ප්‍රශ්න නැහැ. සමහර තැන්වල නම් මම කෙටි කරලා තියෙනවා. ඒ කෙටි කරලා තියෙන්නේ බොහෝ විට ඒ වගේ ප්‍රශ්න අහලම නැත්තම්. සාමාන්‍ය රිවිෂන් ක්ලාස් එකේදී ලෙක්චරර් පොඩි ගයිඩ්ලයින්ස් ටිකක් දෙනවා පාඩම් කරන්න ඕන දේවල් පිළිබඳව. එතනදී තේරුණොත් එහෙම මේ ටික විස්තරාත්මක ඉගෙන ගත්තොත් හොඳයි කියලා. එතකොට මම අපි ඒක රිවිෂන් කාලේට පුරුදු වෙනවා. හරි? එහෙනම් ඔන්න ඔය ටික තමයි ඉගෙන ගන්න තියෙන්නේ. අපි ඉතින් යන්තම් පළවෙනි පාඩම ඉවර කරගත්තා. දෙවෙනි පාඩමේ එක කොටසක් ඉවර කරගත්තා. ඕගලන්ට ඊළඟට උගන්වන්න තියෙනවා ස්මෝල් ක්ලේම් කෝට් වල සුළු හිමිකම් අධිකරණ වල කාර්යපටිපාටිය ගැන. මම ඒකට හෙට රෙකෝඩින් එකක් එවන්නම්. පන්තියක් කරන්නේ නැහැ. ඕගලන් මේකෙන් හොඳට බලා ගන්න. හරි? ඊට පස්සේ ඕගලන්ට මේ පන්තිය ගැන පුළුවන් නම් යාළුවන්ට විස්තරය ගෙනියන්න. පුළුවන්කමක් තියෙනවා නම් තව කීප දෙනෙක් හරි මේ පන්තියට සම්බන්ධ කරන්න. හරි? එහෙමනම් අපි අදට නවත්තනවා. අපි ආපහු හම්බෙමු අනිද්දාට හෙට හවසට ඕගොල්ලන්ට රෙකෝඩින් එකක්. good night everyone.